ණය ගෙවන ආකාර දෙකක් තියෙනවා. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා snowball method of paying debt and avalanche method of paying debt කියලා. මම මේක බොහොම සරල ආකාරයෙන් ඔබට තේරෙන ආකාරයෙන් මේක පැහැදිලි කරන්න උත්සාහ කරන්න. අපි snowball method එකක් කියලා කියන්නේ ඔයගොල්ලොත් මේක දැකලා ඇති. snowball එකක් කියන්නේ ඇත්තටම හිම බෝලයක්. ඔයා විශාල කන්දක ඉඳන් පොඩි හිම බෝලයක් පල්ලෙහාට තල්ලු කරොත් ඒක ටිකෙන් ටික විශාල හිම බෝලයක් බවට පත් වෙනවා. ඒ පල්ලෙහාට තල්ලු වෙගෙන යද්දී මොකද පොඩ අර තල්ලු වෙන හිම බෝලයට තවත් හිම එකතු වෙනවා. මේක තමයි snowball method කියලා කියන්නේ. ඒතර debt avalanche method කියන්නේ ඇත්තටම විශාල හිම පුනාටුවක්. ලොකුම එකකින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ඒක එන්න පල්ලෙහාට වෙද්දී අඩු වෙනවා. මොකද ඒ කියන්නේ ලොකු ප්‍රමාණයකින් පටන්ගෙන හිම කුණාටුව පල්ලෙහාට වෙද්දී ඒකේ වේගය චුට්ට අඩු වෙනවා. හැබැයි මුලින් ලොකු එෆර්ට් එකක් දාන්න වෙනවා. මුලින් ලොකු හිම ප්‍රමාණයක් ඒ හිම කුණාටුව එක්ක එනවා. මේක ඇත්තටම ණය ගෙවීමේදී මේ කතා කරන සංකල්ප දෙකේ යම්කිසි සමානතාවයක් තියෙනවා.